විදේක දායන කළ ලෝකෝත්තර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දේශනා කරන ත්‍රිපිටක ධර්මයේ විනය පිටකයේ අය විසංච කන්දකේ වඩාත් බෝධි එතෙත් පැවති වේදකම හෙළ බොදු වෙනකම බවට පත් හෙළ බොදු වෙනකම් ආරම්භ අතර ලකුණුගේ හෙළ බොදු වෙනකම් වූ වැලිගෙඩියේ මහා මෙලකපුලේ වර්තමාන ජීවමාන මහා මිදුළු වැලිගෙඩියේ සම්පූර්ණ වාද ජීවිතයන් සහ එම උදාහරණ පිළිගත් පාරම්පරික හෙළ බොදුවේ දායක කොටපන් හෙළ බොදුවේ උදාහරණ වල සංකල්පයන් අනුව හෙළ බොදු වෙනකම් මුල්කරගත් හෙළේතර ආනියු ශ්‍රී විභූතිය නැවත ලැබෙනවා සිදුවේ සිංහල භූමියේ බෞද්ධ ප්‍රජාවන්ගේ අනාගත සෞභාග්‍ය එන්නේ හෙළේත ගුරු අනාගත සරසකට පවත්වාගෙන පෝෂණය කර ගැනීම නිරෝගී පරම්පරාවක් කර ගැනීම හෙළ පංචමහා කාලයේ පරිවල පාසන්ත අතීත භූමියන් තොරේ අනාගත පරම්පරාවල ආගමික සිසිලින් එවි සමාජීය සංස්කෘතික විද අභියෝග මෙතන ආධ්‍යාත්මික ලෞකික ඥානකාමී අන්තර්ගත අසුර බෝධදායක කිරීමේ උදාර සම්පාදනය පැහැදිලිව අරගෙන මෙතෙකතර රෝණ පාරම්පරික වේදිකතර මුල් කරගත් ශ්‍රී ලංකා ධර්මයේ ව්‍යාපාරික වේදිකතර රෝණ පාරම්පරික එළ වේදගෝලම පොදු ආරම්භ සමාගම ගෞරවනීය එළ දේශජාන ශාසනික ගෞරවයට ගෞරවනීය මහා සංඝරත්නය පත් කරගන්න පස් ඉකී අංශක සහිත මෙම සම්මාස්පක්ෂ බුද්ධ වර්ෂ 2568 වූ මක්මස 12 වෙනි දින නමුත් සාමාන්‍ය වර්ෂයේ 2025 වූ ඔක්තෝබර් මාස 12 වෙනි දින පිරිනමන ලබා මේ වලට දේමාතු වේදිකතර රෝග මෙල බදු බුදු වරමුව සමාරම්භ සභාපති වැලිගෙඩියේ සම්පත් කුමාර පාරම්පරික හෙළවේද ආචාර්ය අමිනේ රෝහල නිර්මාණ කෝත්මා ආනන්දයා ප්‍රදේශයේ වෘත්ත විද්‍යා විශේෂඥ ජනාධිපති සම්මාන ලේකම් පාරම්පරික ස්වදේශී වෛද්‍ය සර්වාංග RPSS රාජපක්ෂ ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමා බුද්ධ ධර්ම මනෝවිද්‍යා ඩිප්ලෝමා මෙතන රෝම පාරම්පරික හෙළ බදු බුදු වරමුව වෘත්ත සමාන ඒ වගේ